කොහොමද යාළුවනේ? ඉතින් මම අද ඔයාලට කියා දෙන්න යන්නේ PVP ටිප්ස් ටිකක්. ඔව්. PVP ටිප්ස් එකක්, ඒ කියන්නේ beginner PVP ටිප්ස් ටිකක්. හොඳම PVP නෙමෙයි, හරියන පටන් ගන්න. ඔයාට PVP ගැන ඉගෙන ගන්න තියෙනවා නම් ඉගෙන ගන්න තියෙන පළවෙනි දේ තමයි හිට් වර්ග 3. Minecraft වල හිට් වර්ග 3ක් තියෙනවා. පළවෙනි හිට් එක sweep හිට් එක. මෙන්න මේ වගේ ඉලක් යන හිටේ sweep හිට් එක. ඊට පස්සේ knockback හිට් එක. knockback හිට් එකේ මේ knockback sweep හිට් එක කියන්නේ නිකන් ගහද්දි වැදෙන්නේ sweep හිට් එක. ඔයාලා knockback හිට් එක ගහන්න ඕන නම් ස්ප්‍රින්ට් කරන ගමන්, ඒ කියන්නේ ඩබල් ඔයාලා ස්ප්‍රින්ට් කරාගෙන යන ගමන් ගැහුවොත් තමයි knockback හිට් එක වදින්නේ. ඊළඟ හිට් එක තමයි crit එක. ඒකට කියන්න තියෙන්නේ උඩ පැනලා ගන්න එක. උඩ පැනලා ගහුවම වදින්නේ crit එකක්. crit එකේ තමයි ඩැමේජ් එක තියෙන්නේ. කොම්බෝ එකක් පාවිච්චි කරන්න ඕන නම් ඉගෙන ගන්න ඕන knockback හිට් එක. ඊළඟ ටිප් එක තමයි attribute swap. attribute swap එකෙන් වෙන්නේ දැන් සාමාන්‍ය මේසයක් එහෙම ගත්තොත් ඔයා මේ මේසෙකේ ඔය උඩට එන්න යන තියෙන වෙලාව නැති කරනවා. එතකොට සාමාන්‍ය ඩැමේජ් එක නැතුව ෆුල් ඩැමේජ් එක මෙතන කරනවා. ඔයාට මේ කූල් ඩවුන් එක තියෙන්නේ. ඒ කූල් ඩවුන් එක නැති කරගන්න attribute swap කරන්න. මෙන්න මේ මේන්න ඔය හොමේත් මේක මැදට ගැහුවොත් එහෙම එන ඩැමේජ් එක අඩුයි. ඒක හින්දා ඔයාට ගන්න තියෙන අනිවත් ලේසි විදිහට attribute swap කරන්නේ මෙන්න මෙහෙම. ඔයාට මොකක් හරි වෙන හොට් බාර් එකක ඉඳලා හිට් කරද්දිම ඒ මේස් එක හරි මොකක් හරි තියෙන හොට් බාර් එකට මාරු වෙනවා. අන්න එහෙම. ඒ තප්පරෙම ගාන ක්ෂණිකයෙන්ම මාරු වෙන්න ඕන. මේක වැරදෙන්න පුළුවන්, ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. ප්‍රැක්ටිස් වෙන ගානට තමයි හොඳ. ඒක හින්දා මම රෙකමෙන්ඩ් කරන්නේ හොට් බාර් එකකට ඔයාට හුරු හොට් බාර් එකකට දාන්න එක. හොට් බාර් ගැන කතා කරද්දී තුන්වෙනි ටිප් එක විදිහට තමයි ඔයාගේ කී බයින්ස් ටික. ඔයාට මේස්, ක්‍රිස්ටල්, SMP, නෙට්පොට් වගේ PVP කරන්න ඕන නම් කීබයින් සෙටප් කරගෙන ඉන්න එක හොඳයි. දැන් මම මගේ කීබයින්ස් පෙන්වන්න යන්නේ. මගේ සාමාන්‍යයෙන් තියෙන මේ ටික ඉස්සරහට පියපස්සට. ඒක මගේ හොට් බාර් වලට යන කීබයින්ස් වෙනස්. හොට් බාර් 1 2 3 4 5 එන්න තියෙන්නේ. 6 වෙනි හොට් බාර් එක තියෙන්නේ F. 7 වෙනි G. 8 වෙනි Z. 9 වෙනි X. ඒ වගේම item එක swap කරන්න තියෙන්නේ R. ඒකත් මම crystal PVP කරන හින්දා මට ලේසි මෙහෙම ගත්තොත් එහෙම ඉක්මනට දාගන්න මට පුළුවන් R වල F ඔබනවට වඩා. ඔයා මේ ටිප්ස් ටික හදාගත්තොත් එහෙම ඔයාට PVP කරන්න පුළුවන්. මම මේ කියවේ beginner ටිප්ස් විතරයි. තව ටිප්ස් හෙනට තියෙනවා. ඒ ටික මම පස්සේ ගෙනත් දෙන්නම්. මේ ටිප්ස් ටික දැනගෙන හොඳට කරන්න. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.